හමාස් සංවිධානයේ විසින් මියගිය ඊශ්‍රායල ප්‍රාණපකරුවන්ගේ සිරුරු 24ක් මේ දක්වා නැවත ඊශ්‍රායලයට බහර නොදීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය තුළ ප්‍රබල විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ දක්වා හමාස් සංවිධානයේ විසින් ඊශ්‍රායලයට බහර දී ඇත්තේ මියගිය ඊශ්‍රායල් ප්‍රාණපකරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු පමණක් බවයි ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ. ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර ඇමරිකාවේ මැදිහත් වීම මත ඇති වූ සටන් විරාමයේ පළමු අදියරට අනුව ජීවතුන් අතර සිටින සහ මියගිය සියලු ඊශ්‍රායල ජාතිකයින් නැවත ඊශ්‍රායලයට බහර දිය යුතු වනවා. මෙම ප්‍රමාදයේ හේතුවෙන් ඊශ්‍රායල් ජනතාව අතරද දැඩි විරෝධයක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් රෆා පිවිසුම නැවත විවෘත කිරීම ප්‍රමාද කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. මියගිය ඊශ්‍රායල් ප්‍රාණපකරුවන් 24 දෙනාගේ සිරුරු සොයන්න ඊජිප්තුවේ නිලධාරීන් පිරිසක්ද ගාසා තීරයට පැමිණීමට නියමිතව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියා.